පාන් පිටි, බේකින් පවුඩර්, කෝන් ෆ්ලවර් දාලා 3 පාරක් හලා ගන්න. ඊළඟට ඇස්ට්‍රා, දෙහි යුෂ, බිත්තර 2ක්, සීනි, කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්, වැනිලා. ඉතින් අපි මේ දෙහි ඉස්ම ටික බටර් ටිකට දාලා බටර් ටික බීට් කරගනිමු. ඊළඟට අපි මේ වැනිලා තේ හැන්දත් බිත්තර වලට දාලා මේ විදිහට හොඳින් ගසා ගන්න. මේ වෙලාවේදී oven එක සෙල්සියස් අංශක 180ට දාලා විනාඩි 15ක් ප්‍රීහීට් කරගන්න. ඉතින් මේ විදිහට හොඳට ක්‍රීම් වෙනකොට අපි සීනි එකෙන් ටික ටික දාලා හොඳට සීනි කැට නැති වෙනකන් මේක හොඳින් බීට් කරගන්න. මේ විදිහට වටේ එකතු කරගෙන එකම පැත්තට බීට් කරගන්න ඕනේ. දැන් අපි බිත්තර ටික දෙපාරකට එකතු කරගනිමු. මේ වගේ ටිකක් දාලා නැවතත් බීට් කරපු පැත්තටම බීට් කරගන්න මේ විදිහට. ඊටු ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳින් බීට් කරගන්න. ඒ අතර වටේ තියෙන ඒවත් මේ විදිහට ස්පැටියුල එකකින් එකතු කර කර හොඳින් බීට් කරගන්න. බිත්තර එකතු කරලා විනාඩි 4ක් නෝමල් ස්පීඩ් එකේ බීට් කරගන්න. දැන් අපි බීට් කරගෙන ඉවරයි. ඉතින් මම මෙතන හදන්නේ ග්‍රෑම් 500ක කේක් එකක්. ඔයාලට කිලෝ එක කේක් එකක් හදාගන්න අවශ්‍ය නම් මේ ප්‍රමාණයන් දෙගුණකින් ඔයාලා ගන්න. අපේ බැටර් එකට කිරි එකකින් භාගයක් දාලා මේ විදිහට හොඳින් එකකින් මික්ස් කරගන්න. මික්ස් කරනකොටත් එකම පැත්තට තමයි මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට අපි පාන් පිටියකිනුත් භාගයක් එකතු කරලා මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. නැවතත් ඊතුරු කිරි ටික දාලා හොඳින් මික්ස් කරගෙන ඊතුරු පාන් පිටි ටිකක් දාලා හොඳින් මික්ස් කරගන්න. පිටි වලට බේකින් පවුඩර් හා කෝන් ෆ්ලවර් දාලා 3 පාරක් හොඳින් හලා ගන්න. ඉතින් මේ විදිහට වික්ස් එකකින් හොඳින් මික්ස් කරගන්න. වික්ස් එකක් නැත්නම් ස්පැටියුල එකෙන් එකම පැත්තට අපි බීට් කරපු පැත්තටම මේක හොඳින් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් දැන් අපේ කේක් බැටර් එක හරි. මේ විදිහට අපි කේක් එක දාන තැටිය බැටර් ගාලා අපි තෙල් කඩදාසියක් මේ විදිහට දාලා අපේ කේක් තැටිය හදාගනිමු. ඉතින් ඒ උඩින් පොඩ්ඩක් බටර් චුට්ටකුත් තෙල් කඩදාසියේ ගා ගන්න. දැන් අපි හදාගනිපු බැටර් එක සමාන කොටස් 5කට වෙන් කරගෙන ඔයාලා කැමති ෆුඩ් කලරින් එකක් දාගන්න. ඉතින් මම මෙතනදී ඇපල් ග්‍රීන්, පීච් කලරින්, yellow කලරින්, රෙඩ් කලරින් සහ නේවි බ්ලූ කලරින් එක තමයි එකතු කරගන්නේ. ඉතින් මේ විදිහට මේක හොඳින් මික්ස් කරගන්න. ඒකත් අපි මික්ස් කරන්න ඕනේ බීට් කරපු පැත්තටම. මේ විදිහට අපේ කේක් තැටියට මේ පෙන්නන ආකාරයට අපේ බැටර් එකෙන් ටික ටික මේ විදිහට දාගන්න. දාලා අපි මේක හොඳින් තට්ටු කරගන්න ඕනේ බබල් යන්න. අපේ oven එකත් විනාඩි 15ක් දැන් ප්‍රීහීට් වෙලා තියෙන. ඉතින් මේ කේක් එක oven එකට දාලා විනාඩි 40ක් බේක් කරලා ගන්න. ඉතින් මෙතනදී ටූත් පික් එකකින් කේක් එකට ඇනලා බලන්න විනාඩි 40ක් ගියාම කේක් එකේ තෙතම ගතියක් තියෙනම් නැවතත් විනාඩි 10ක් වගේ දාලා ගන්න. මේ විනාඩි 40කට පස්සේ තමයි ඉතින් තියෙන්නේ. මේ කේක් එක කැපුවාම පේන්නේ මෙන්න මේ විදිහට. ඔයාලත් හදලා බලන්න.